මේ පින්වතුන් අහලා තියෙනවද දන්නේ තිරිසන් සතෙකුට ආහාර වේලක් දුන්නත් ඒ තිරිසන් සතාට දෙන ආහාර වේලෙන් ආනිසංස හැදෙනවා 100 ගුණයක්. අපි කියමුකෝ වී උරයක් වැපරුවා කියලා අස්වැන්නට ලැබෙනවා වී උර 100ක්. පාඩුද සතෙකුට කෑමක් දීමක් පාඩු නැහැ. ඊට පස්සේ දුස්සීල කෙනෙකුට දානයක් දෙනවා. ඒ කියන්නේ කිසිම සිල් ගුණයක් නැති අවුකාර මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයාට කෑම දෙලක් දෙනවා. සමහරවිට අපි මේ මිනිසයාට කන්න බොන්න දීලා පස්සේ අපිව විනාශ කරන්න අපේ හතුරයි. නමුත් ඒකටමයි කන්න දීලා තියෙන්නේ. මේ බත්පත කාලේ යන ගමන් හොරකම් කරගෙන ගිහිල්ලා. ඒ වගේ කෙනෙකුට බත් වේලක් දුන්නොත් ආනිසංස 10 ගුණයක් ලැබෙනවා. 10 ගුණයක්. එක වීවරයයි වපුරන්නේ වීවර 1000ක් පාඩුද මරන් දෙන මනුස්සයට බත් කටක් දෙන්න වටිනවා. දීමේ ආනිසංස ඒකයි කියන්නේ තමන්ගේ මනුස්සයා බීබන්දික් වුණා. ওই මනුස්සයාට කෑම පත වරන්දන්න එපා. තමන්ගේ මනුස්සයා සල්ලාලෙක් වුණා. ওই මනුස්සයාට කෑම පත වරන්දන්න එපා. තමන්ගේ දරුවෝ තමන්ට ආදරේ නැති වුණා. නොසන්ඩාල වුණා. උන්ටත් බත් පත වරන්දන්න එපා. තියෙනදී අවසාන බත් කට හරි බෙදාගෙන කන තැනට හිත හදාගන්න ආනිසංස තියෙනවා. පින විශ්වාස කරන්න. දෙන දේ විපාක තියෙනවා කියලා විශ්වාස කරන්න. මේ පින්වතුන් අහලා තියෙනවද දන්නේ තිරිසන් සතෙකුට ආහාර වේලක් දුන්නත් ඒ තිරිසන් සතාට දෙන ආහාර වේලෙන් ආනිසංස හැදෙනවා 100 ගුණයක්. අපි කියමුකෝ වී උරයක් වැපරුවා කියලා අස්වැන්නට ලැබෙනවා වී උර 100ක්. පාඩුද සතෙකුට කෑමක් දීමක් පාඩු නැහැ. ඊට පස්සේ දුස්සීල කෙනෙකුට දානයක් දෙනවා. ඒ කියන්නේ කිසිම සිල් ගුණයක් නැති අවුකාර මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයාට කෑම දෙලක් දෙනවා. සමහරවිට අපි මේ මිනිසයාට කන්න බොන්න දීලා පස්සේ අපිව විනාශ කරන්න අපේ හතුරයි. නමුත් ඒකටමයි කන්න දීලා තියෙන්නේ. මේ බත්පත කාලේ යන ගමන් හොරකම් කරගෙන ගිහිල්ලා.